Hi, welcome to Cozy Days by Pavi YouTube channel. ඉතින් මම අද මගේ මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ ෆස්ට් ටයිම් මම් කෙනෙක් විදිහට කොහොමද මම මගේ බබාගේ හොස්පිටල් බෑග් එක රෙඩි කරගත්තේ කියන එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. මම මේ වීඩියෝ එක කරන්න ඇතට මගේ ඩෙලිවරි එකෙන් මාස 2කට පස්සේ. ඉතින් ඒ නිසා මගේ ළඟ මේ වෙලාවේ හරියටම පැකේජින් විදිහට එකින් එක මම කොහොමද කරගත්තේ කියන එක පෙන්වන්න අමාරුයි. නමුත් මම මගේ ඒ කරගත් විදිය සියලුම විස්තර ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. අම්මගේ ලේබර් රූම් බෑග් එකට අවශ්‍ය වෙනවා ඉල්ලලා තිබුණා චීත දෙකයි, බෙඩ් ජැකට් දෙකයි, ඉන්නට බඳින පටි දෙකක්. මොකද අපිට ලූප් පැඩ්ස් තමයි හොස්පිටල් එකේදී යූස් කරන්න වෙන්නේ. ඒ වගේම බබාට සොක්ස් මිට්ස් කැප් තියෙන සෙට් එකක්. ඊට පස්සේ තව ඉල්ලලා තිබුණා යට පැනල් දෙකක් ඉල්ලලා තිබුණා, යට නැපිස් 4ක් ඉල්ලලා තිබුණා, තව මේ බේබි ෂර්ට්ස් 3ක් ඉල්ලලා තිබුණා. මෙතනදී මම ලෑස්ති කරගත්තා මෙන්න මේ වගේ බේබි ෂර්ට්ස් වලින් 3ක් ලෑස්ති කරගත්තා ලේබර් රූම් බෑග් එකට. ඊට පස්සේ අපිට ඒ දෙන ඉල්ලලා තියෙන නැපිස් වලට නැපිස් නම් යනවා, මොකද ඉතින් යාලා කක්කචෝ දානවනේ. ඒ හින්දා නැපිස් මේ විදිහට ලෑස්ති කරගත්තා 18 18 සයිස් එකෙන් නැපිස් 6කුත්. ඉතිරි ටික මම ගත්තේ 22 22 සයිස් එකෙන්. මොකද සමහර විට මදි වෙන්න පුළුවන් 18 18 සයිස් එක නිසා. එතකොට තව විශේෂම දෙයක් අපිට කියනවා සුදු පාට වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද එතකොට පැහැදිලිව යාළගේ චූ කහ පාටට යනවාද නැත්නම් අවර්ණයිද ඒක බලා ගන්න හරිම ලේසි නිසා. ඒ වගේම මේ බේබි ෂර්ට්ස් ගද්දි ඒකත් අනිවාර්යෙන්ම කහ පාට වගේ දේවල් අරන් යන්න එපා. මොකද බබා කහ වෙලාද ඒ වගේ අපිට අඳුන ගන්න ලේසි වෙන්නේ. ඒ නිසා කහ පාටට හුරු දේවල් අරන් යන්න එපා කියලා කියනවා. ඊට පස්සේ ඊට අමතරව සුදු පාට තනි සුදු පාට ඒවට අමතරව මේක ඩබල් තියෙනවා මේ ලේයර් එක. ඩබල් ලේයර් තියෙන නැපිස් අරන් ගියා මම කීපයක්ම. තව පැනල් විදිහට කියන්නේ මෙන්න මේ වගේ පැනල් අරන් ගියා. පැනල් 4ක් අරන් ගියා. ඒකෙන් ලේබර් රූම් එකට 2ක් ඉල්ලලා තිබුණා ඒ විදිහට. එතකොට මට මෙතනදී කියන්න ඕනේ අපි බෙඩ් ජැකට් සම්පූර්ණයෙන් ඉල්ලලා තිබුණා 5ක් වගේ. 4ක් 5ක් වගේ ඉල්ලලා තිබුණා. චීත්තත් ඒ හා සමානව මම ලෑස්ති කරගත්තා බෙඩ් ජැකට් 5යි චීත්ත 5යි. ඒකෙන් දෙක අයින් කරා ලේබර් රූම් බෑග් එකට. එතකොට ඉනට බඳින පටි 4ක් ඉල්ලලා තිබුණා. ඊළඟට තව අම්මට belly supported pants අරගෙන යනවා නම් හොඳයි. ඒක නම් ලිස්ට් එකේ තිබුණාද කියලා මට හරියටම මතක නැහැ. මොකද C section එකක් වගේ කළොත් අපිට මේ අපේ ඉන සීමාවට අඳින්න අමාරු හින්දා ටිකක් උඩට තියෙන පෑන්ට් එකක් වුණා නම් හොඳයි. තව feeding bras ඒ විදිහට අරන් යන්න ඒක ලේසි ඔයාලට. ඊට අමතරව සාමාන්‍යයෙන් අපිට වොෂ්රූම් අරන් යන්න ලේසි වෙන මම පොඩි බෑග් එකක් අරන් ගියා. බෑග් එකට පොඩි ෆේස් වොෂ් එකක්, ඊට පස්සේ ටූත් පේස්ට් එකක්, බ්‍රෂ් එක, ඩෙටෝල් එකක්, ඒ දේවල් ටික මම ලෑස්ති කරගත්තා. මොකද වොෂ්රූම් යද්දී අරගෙන යන ලේසි. කාසල් එකේ වෙනම එල්ලන්න මේ පොඩි මේව එකක් තිබුණා. ඒ නිසා නැත්තම් අපිට තනින් කියන්නේ එක සිංක් එක උඩ හරි එහෙම තියන්න වෙනවා. නමුත් අර විදිහේ පහසුකමක් තිබුණු නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ බෑග් එකක් අරන් ගියාට. ඊට පස්සේ ප්ලේට් එකක්, කප් එකක්, හැන්දක් වගේ අරන් යන්න ඕනේ. හොට් වොටර් බොටල් එකක් අරන් ගියා. ඊට අමතරව නිතරම වතුර බොන්න ඕන හින්දා වතුර බෝතලයක් අරන් යන්න ඔයාලත්. තව මම ලෑස්ති කරගත්තා කොණ්ඩේ ගොතාගෙන තමයි අපිට ඩිලිවර් එකට යන්න වෙන්නේ. එතකොට ඔයාලා බෝල් බෑන්ඩ්ස් හරි රිබන් හරි ඒ වගේ දේවල් අරන් යන්න. සෙරෙප්පු දෙකක් අරගෙන යන්න. ගාබේජ් බෑග්ස් ඉල්ලලා තිබුණා. ගාබේජ් බෑග්ස් කිහිපයක්. මොකද මේ නෝමල් ඩිලිවරි එකකට ගියොත් එතනදී අර එකතු වෙන අපේ දේවල් ටික දාන්න යාලට ගාබේජ් බෑග් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට ලෑස්ති වෙලා යන්න. බෙඩ් ෂීට් සහ පිලෝ කේසස්. බෙඩ් ෂීට් අරන් යද්දි මතක තියාගන්න කාසල් හොස්පිටල් එකේ අපිට දාන්න දෙන්නේ තනි සුදු බෙඩ් ෂීට්ස් විතරයි. පාට බෙඩ් ෂීට් අරන් ගියට අපිට දාන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් එයාලා දාන බෙඩ් ෂීට් එක තමයි අපිට යූස් කරන්න වෙන්නේ. ඒ නිසා බෙඩ් ෂීට්ස් අරන් මම බෙඩ් ෂීට් දෙකක් අරන් ගියා. මොකද වෝඩ් 7 ඉදී
එක ෂීට් එකක් යූස් කරන්නත් බෝඩ් 8 එකට දැම්මට පස්සේ තව එකක් යූස් කරන්නත්. නමුත් මට බෝඩ් 7 ඉදදිම බෙඩ්ෂීට් දෙකම අමාරුවට යූස් කරන්න. මොකද මේ ඩෙලිවරි එක වෙනකම් මට දවස් 10ක් හොස්පිටල් එකේ ඉන්න වුණු නිසා. ඉතින් ඔයාලට බර්ත් ස්ටෝරි එක ඒ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා දැනගන්න කැමති නම් ඔයාලා කියන්න, මම ඒක ෂෙයා කරගන්නම්. ඉතින් ඒ වගේ අපිට හිතන්නේ නැති විදිහට දැන් මමත් හිතන් ගියා ආද ගිහිල්ලා ඊළඟ දවසේ බබා ලැබිලා ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ මොන විදිහට දේවල් සිද්ධ වෙනවාද කියලා. ඒ නිසා ඉතින් එහෙම දේවලුත් වෙනවා. එතකොට එතනදි මට ආයෙත් ගෙදරින් ගෙන්න ගන්න වුණා බෙඩ්ෂීට්ස්. තව අවශ්‍ය වුණා පොඩි පොතක් පෑනක් කියලා මම හිතන්නේ ලිස්ට් එකේ තිබුණා වෙන්න ඕනේ. මම ඒකයි නෝට් කරගෙන තියෙනවා. නමුත් ඊට අමතරව අපි අරගෙන යන්න ඕනේ බර්ත් සර්ටිෆිකේට් එක හදද්දී ඩොකියුමන්ට්ස් වගේක්. ඒක මමත් අරගෙන ගියා. ඒ කියන්නේ ඩිලිවරි වුණාට පස්සේ. නමුත් ඩිස්චාර්ජ් වෙන ඉරිදා දවසක හින්දා මට ඒක එදා කරගන්න බැරි වුණා. අපිට පස්සේ හස්බන්ඩ් ගිහිල්ලා තමයි බර්ත් සර්ටිෆිකේට් එකේ වැඩ ටික නම් කරගත්තේ. මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් ඉල්ලන්නේ. ඉතින් බබාගේ බඩු ටික ඊළඟට බබාගේ බඩු ටික ගැන කතා කරොත් මෙන්න මේ වගේ බෑග් එකකට මම ලෑස්ති කරගත්තා බබාගේ බඩු. බබාට බේබි ගවුන් බේබි ෂර්ට්ස් 10ක් 12ක් ඔක්කොම. එකෙන් 3ක් වගේ මම දාගත්තා ලේබර් රූම් බෑග් එකට. ලේබර් රූම් බෑග් එකට ටිකක් ලොකු සිප්ලොක් බෑග් දෙකක් අරගෙන මගේ එක බෑග් එකටත් බබාගේ එක බෑග් එකටත් තමයි පැක් කරගත්තේ. කරලා මාම් ලේබර් රූම් බෑග් බේබි ලේබර් රූම් බෑග් කියලා වෙනම මම මේ ඒ දෙකට පොඩි නෝට් එකක් දාගත්තා. මේ ඒක ලේසි. මොකද මේ තියෙන්නේ ඒ ඉතුරු වෙච්ච කීපකින් මම ඔයාලට පෙන්වන්න ගෙනාවේ. මේ වගේ ලිස්ට් එකක් හදාගෙන හැම එකේම මම ඒක ලේබල් කරගත්තා. ඒක මොකද අපි ලේබර් රූම් ගියාට පස්සේ වුණත් ගෙදරින් එන කෙනෙක්ට හරි එතන ඉන්න කවුරු හරි කෙනෙක්ට හරිම ලේසියක් වෙන නිසා. එතකොට බේබි ගවුන් ගැන ගත්තොත් බේබි ෂර්ට්ස් ගැන ගත්තොත් ඒක නිතරම මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බබාට දවසට 2ක් 3ක් වගේ ඒ වගේ තමයි මාරු කරන්න ඕනේ. නමුත් නැපිස් සෑහෙන අවශ්‍ය වෙනවා. ඩයපර්ස් නම් එහෙම ලොකුට යූස් කළේ නෑ හොස්පිටල් එකේදී. නමුත් මම 4 වගේ තියෙන පොඩි පැක් එකක් අරගෙන ගියා. මොකද හදිස්සියේ හරි රෑකට ඕන වුණොත් නැපිස් ඉවර වුණොත් වගේ කියන්න බෑනේ. ඒ නිසා එතකොට නැපිස් නිතරම යාලා චූදානකොට මාරු කරනවා. ඒක නම් ගොඩාක් ගියා. අපිට ඉල්ලලා තිබුණේ නැපිස් 20ක් වගේ. හැබැයි මම හිතනවා ඊට වඩා අරන් ගියා නම් හොඳයි. අපි දන්නේ නැහැ හොස්පිටල් එක. ඔයාලා ඒ කියන්නේ මම නැපිස් 20යි අරන් ගියේ. ගෙදරින් ආයේ ගේන්න උනා හැබැයි 20ක් අරන් ගියාට. මොකද මගේ C section එකක් කරපු හින්දා මගේ මේ 14 පාන්දර තමයි C section එක කළේ. එතකොට 15 දවස් දෙකක් පැය 48ක් ඉන්න ඕනේ. 16 හවස තමයි මම ඩිස්චාර්ජ් කළේ. එතකොට ඒ වෙනකන් ඉන්න ගෙදරින් තායි නැපි ගෙන්න ගන්නවා. ඒ නිසා හොඳම දේ ඔයාලා වෙනම තව බෑග් එකක් ලෑස්ති කරලා යන්න. එතකොට ගෙදරින් අම්මා හරි හස්බන්ඩ් හරි එන කෙනෙක්ට කියලා ආයෙමත් ඔයාලගේ අවශ්‍යතාවය පරිදි ඒව ගෙන්න ගන්න පුළුවන්. නිකන් බොරුවට හොස්පිටල් එකේ ගෙනහිල්ලා ඇත්තටම තියන්න ඉඩකුත් නැහැ. එයාලගේ වෙනම බෝඩ් 7 එකේදී නම් අපිට එක කබඩ් එකක් තමයි තිබුණේ අම්මලා හැමෝගෙම බෑග්ස් ටික තියන්න. එතකොට ඒ ඉඳපු දවස් 10ම ඔය එයාලගේ ඉන්ඩියුස් කරන ප්‍රොසීජර් එකයි ඒ දේවල් එහෙම වෙන අතර මොන වෙලාවෙ අම්මලාට අමාරු වෙයිද කියන්න දන්නේ නැහැනේ. ඒ නිසා ඒවා ඒ විදිහට තියාගත්තා. අර අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් ගෙනියනවා නම් හොඳයි. මොකද ඉඩ ප්‍රශ්න තියෙනවා සහ ඒවා හොස්පිටල් එක කියන්නේ ගොඩාක් ඉතින් විස තියෙන තැනක් නැත්තටම. ඒ නිසා වෙනම බෑග් එකක් හදලා ඔයාලගේ අවශ්‍ය වෙන වෙලාවට ගෙදර කෙනෙක්ට ඒක ගේන්න කියන එක තමයි හොඳම විදිහ. ඊළඟට පැනල් සම්පූර්ණයෙන්ම 4ක් කරන් තිබුණා. ඒකෙන් ලේබර් රූම් බෑග් එකට අර කලින් කිව්වා වගේ 2ක් දාන්න ඕන. ඊළඟට බේබි ටවල් 2ක්, බේබි නෙට් එකක් ලිස්ට් එකේ නම් තිබුණා. හැබැයි කාසල් එකේ බේබි නෙට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බබාව වෙනම කොට් එකක තමයි ඉඳන්නේ. අම්මගේ ඇඳ ළඟ කොට් එකක් හැම බෙඩ් එකකටම දීලා තිබුණා. ඒ කොට් එකේ තියෙන නෙට් එක තියෙනවා.
ඒ නිසා නෙට් එකක අවශ්‍යතාවයක් ආවේ නැහැ. මම නෙට් එකක් ගෙනිච්චෙත් නැහැ. ඊළඟට බේබි කැප්ස් අවශ්‍යයි. මොකද ඒ දවස් ටිකේම බේබි කැප්ස්, මිටන්ස්, සොක්ස් යූස් කරන්න ඕන. මම ගත්තේ සෙට්ස් ඒ තුනම එකට තියෙන සෙට්ස් තියෙනවා. ඒ වගේම තමයි මම ගත්තේ. මොකද මුල් දවස්වල කොහොමද ඒවා යූස් කරන්න කියලා කියනවා. සහ මගේ ওই ඩෙලිවරි එක උණු මගේ බබාගේ ඩෙලිවරි එක උණු දවස් ටිකේ හොඳටම උලඟ වැස්සත් එක්ක රැයට එහෙම හරිම සීතලක් තිබුණු දවස් ටිකක්. ඉතින් ඒ දවස්වල ඔය දේවල් හරිම අත්‍යවශ්‍ය වුණා. මොකද ඒ කියන්නේ වැස්ස සීතල දවස් නම් ඔයාලට මට එක්ස්පීරියන්ස් උනේ මම ගියේ වගේ දවස්වල මේ වගේ ස්ලීප් සූට්ස් ඔයාලට අරගෙන යන්න පුළුවන්. ඒක ඔයාලට ගොඩක් උදව් වෙයි. මොකද බබාලා රැට සීතලට හැරෙනවා, නිතර අඬනවා. ඉතින් ඔයාලා ඉන්නේ C section එකක් වේවා, normal delivery එකක් වේවා, ලොකු තුවාලයක් එක්ක. එතකොට ඔයාලට සැරින් සැරේ නිතර බබාලා හැරෙද්දී ඔයාලටත් අමාරුයි. මොකද ගවර්න්මන්ට් හොස්පිටල් එකක් හින්දා ළඟ ඉඳගන්න දෙන්නේ නැහැ ඇත්තටම. C section එකකට පස්සේ පැය 12ක් මට මගේ අම්මාව තියාගන්න තන. ඒ වගේ C section අයට පැය 12ක් ඩෙලිවරි එකේ ඉඳලා අම්මව හෝ කවුරු හරි සපෝට් එකට ගෑනු කෙනෙක්ව තියාගන්න chance එක දුන්නා. ඉතින් ඊට අමතරව නැපි පින්ස් අරන් ගියා. හැබැයි මම හොස්පිටල් එකේ දී නම් නැපි පින්ස් යූස් කළේ නැහැ. මොකද බයයි බබාගේ ඇඟේ යන්නේ එහෙම කියලා. ගෙදර ඇවිල්ලා ටික දවසකට පස්සේ තමයි ඒක යූස් උනේ. නැත්තම් නිකන් ගැට ගහලා වගේ තමයි නැපි එක යූස් කළේ. තව පෙකණි කටු දෙකක් ගේන්න කියලා තිබුණා. ආයේ පෙකණි කටු දෙකත් අපේ ලේබර් රූම් බෑග් එකට බබාගේ ලේබර් රූම් බෑග් එකට යන්න ඕනේ. ඊට පස්සේ සෝප් වෙනම මොන හරි බබාව සෝදන දියර හරි නැත්නම් සබන් හරි ඒ දේවල් අරන් යන්න ඕනේ. බබාගේ ටූල් කිට් එක අරන් ගියා. ඒක තමයි බබාගේ පනාව ඒවා තියෙන්නේ. හැබැයි ඒවා ලොකුවට යූස් උනේ නැහැ. මොකද බබාව හේදී වොෂ් කරන්න කියලා දෙන්නේ නැහැ. අපිට අර කොටන් බෝල් අරගෙන යන්න තිබුණා. කොටන් බෝල් වලින් පොඩ්ඩක් උණු වතුරෙන් බබාව තෙමලා ඒ වගේ තමයි තියාගත්තේ. හේදී නාවන්න කරන්න නම් අපිට දෙන්නේ නැති නිසා. ඊළඟට වූල් ෆුල් කිට් දෙකක් මම අරන් ගියා. මම කිව්වත් වගේ සීතලට එයාලව ඒ කියන්නේ සීතල නිසා හොඳට උණුහුම එයාලට පුරුදු අම්මගේ ගර්භාෂයේ ඉඳලා එළියට ඇවිල්ලා ඒ සීතලට ඔරොත්තු දෙන්නේ නැති නිසා ඒ වගේ ඇඳුම් දෙකක් මම අරන් ගියා. තව වෙට් වයිප්ස් සෑහෙන උදව් වුණා. මොකද නිතර එයාලව අපිට හොදන්න කරන්න බැහැනේ. එතකොට වෙට් වයිප්ස් තමයි මම යූස් කරේ රැට එහෙම. කුඩා බේසමක්. ඔන්න ඔය දේවල් ටික තමයි අරගෙන යන්න කිව්වේ. අර ලොකු බේසම අරන් යන්න අවශ්‍ය නැහැ. පොඩි බේසමක් අරගෙන ගියා මම. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍යනේ. ගොඩාක් දේවල් අරගෙන යන්න එපා. අපි දන්නේ නැහැ හැබැයි අපිට කොච්චර දවසක් හොස්පිටල් එකේ ඉන්න වෙයිද, මොන සංකූලතාවයේද, බබාගේ ප්‍රශ්නේද, මේ දේවල් එක්ක අපි ඉන්න කාලවකවානුවත් එක්ක මේ අවශ්‍ය කරන මේ ලිස්ට් එකේ තියෙන දේවල් ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මමත් හිතන් හිටියේ ගිහිලා දවසින් දෙකකින් එන්න පුළුවන් මේ කියලා. නමුත් මට දවස් 10ක් ඉන්න උනා හොස්පිටල් එකේ බබා ලැබෙනකම්. අන්න ඒ වගේ නිසා කෝකටත් කියලා ගෙදර වෙනම බෑග් එකක් ලෑස්ති කරලා යන එක ඔයාලට හරිම පහසුයි. එතකොට අවශ්‍ය වෙන විදිහට ආයේ ඒ දේවල් ටික ගෙදර කෙනෙක්ට කියලා ගේන්න පුළුවන්. ඉතින් ඔයාලා තව දෙයක් මතක තියාගන්න. ඔයාලගේ චීත් එහෙම ලෑස්ති කරගනිද්දී තද පාට, රතු ඒ වගේ පාටවල් ගන්නේ නැතුව පුළුවන් තරම් ලා පාටවල් ගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ අපිට දැන් ඔය ඉන්ඩියුස් ප්‍රොසෙස් එකේ යද්දී හරි ඔයාලට එහෙම නැත්නම් හරිම නෝමලි ඔයාලගේ ඩිලිවර් එක ස්ටාර්ට් වෙනවා නම් හරි එතකොට බ්ලීඩ් වෙන්න ගන්නවා, වෝටර් බෑග් ඩැමේජ් වෙනවා. මේ වගේ දේවල් ඉක්මනට ඒ කියන්නේ බලා ගන්න පහසු වෙන්න ඔයාලා ලා පාට චීත් වගේ අරන් යනවා නම් ගොඩක්ම හොඳයි. ඔය ටික තමයි ලේබර් රූම් බෑග් එක සහ හොස්පිටල් බෑග් එක සම්බන්ධයෙන් මට මගේ අත්දැකීම විදිහට ෂෙයා කරගන්න තියෙන්නේ. ඔය අරන් ගියපු බඩු කියන්නේ මේක ලෑස්ති කරගනිද්දී අපිට හිතනවා මේක මදි වෙයි, තව අරන් යන්න ඕනේ කියලා. එහෙම එපා. මම කිව්වා වගේ කලින් එතන තියෙන බොහොම හරිම සීමිත ඉඩක්. අම්මලා ගොඩක් ඉන්නවා. ඉතින් එයාලගේ බෑග්ස් එක්ක තියාගන්න වෙන්නේ අපිට.
ඒ නිසා ඒ ගැනත් හිතලා මේ දේවල් ලෑස්ති කරගන්න. නැපීස් ටිකක් වැඩිපුර ලෑස්ති කරලා තියාගන්න බබාට. ඔය දේවල් ටික තමයි ලේබර් රූම් බෑග් එක සම්බන්ධයෙන් ෂෙයා කරගන්න තියෙන්නේ. මම කිව්වා වගේ මේ හැමදේම සිප්ලොක් බෑග් වලට වෙන වෙනම නැපීස් වෙනම, ඊට පස්සේ බෙඩ් ෂීට්ස් වෙනම, චීත වෙනම, බෙඩ් ජැකට්ස් වෙනම, ඒ විදිහට සිප්ලොක් බෑග්ස් වල දාලා ලේබල් කරලා අරන් ගියා. ඔය ටික තමයි විස්තර. තව ලොකු බැගේජස් අරන් යන්න එපා. මම සාමාන්‍ය ප්‍රමාණයේ ට්‍රැවලින් බෑග් එකකට තමයි මගේ දේවල් අරගෙන ගියේ. තව කොට්ටයක් අරන් යන්න ඕන, කොට්ට බෙඩ් ෂීට්ස් ඒවා අරගෙන යන්න, පිලෝ කේසස් අරන් යන්න. ඔය ටික තමයි ඉතින් හොස්පිටල් බෑග් එක සම්බන්ධයෙන් මට ෂෙයා කරගන්න තියෙන අත්දැකීම. ඔයාලට මීට අමතරව මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මගේ වීඩියෝ එක බලුවාට ඔයාලට බොහොම ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මම යන්නම්.